ආයිබෝවන් ඔබට සුබ දවසක්. ටෙඩිස් කාසල් YouTube channel එකට ඔබ විත ආදරෙන් පිළිගන්නවා. අපි මේ දවස්වල අපි කතා කරගෙන යනවා dark room therapy ගැන. එහෙම නැත්නම් අඳුරු කාමරයක කොහොමද දරුවට විශේෂ දරුවෙකුට hyper active හෝ autism දරුවෙකුට කොහොමද therapy කටයුතු කරගෙන යන්නේ කියන එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ dark room එකක් කොහොමද ඔබ නිර්මාණය කරගන්නේ කියන එකයි මම කියලා දෙන්න යන්නේ. ඇත්තටම ඩාර්ක් රූම් එකක් නිර්මාණය කරනකොට ඒකේ ප්‍රධානම දේ ඩාර්ක් කියවම අඳුරු කියන එක නේ අඳුරු කාමරයක් වෙන්න ඕනේ. සම්මතයක් ලෙස අපි සමාජයේ ගත්තොත් එමගේ අපෝ ළමයා කරුවල කාමරේ දානවා කරුවල කාමරේට දාන්න බෑ. ළමයා කරුවලට බයයි. මේවා උචිත නැහැ කියන එක ගොඩක් අයගේ මතයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද මේ අඳුර කියන එකෙන් hyper active ඒ වගේම autism කියන ළමයිගේ බොහෝ දේවල් අපිට පාලනය කරන්න පුළුවන්. මේ අඳුර දැන් උදාහරණයක් විතර ගත්තොත් ඇයි අපිට රාත්‍රී කාලේ නිින්ද තියෙන්නේ. දවලුත් අපිට නිදා ගන්න පුළුවන්. හැබැයි රාත්‍රී නිින්ද හරි සුව පහසුයිනේ. සද්ද බද්ද නැහැ. හරි ඔහේ අපිට නිදා ගන්න පුළුවන්. ඉතින් මේ අඳුර කියන එක මොලේට ඒ ආකාරයෙන් බලපානවා. මං අඳුර මොලේට කොහොමද බලපාන්නේ කියන එක ඉදිරි දවස්වල කතා කරන්නම්. අද අපි බලමු කොහොමද මේ ඩාර්ක් රූම් එකක් නිර්මාණය කරගන්නේ කියන එක. විශේෂයෙන්ම මේ ඩාර්ක් රූම් එක මේක අඳුර වෙන්න ඕනේනේ. ඒතර ඔබ නිවසේ මේක පාවිච්චි කියන්නේ මේ වගේ දෙයක් හදා ගන්නවා නම් විශේෂයෙන් මේක රාත්‍රී කාලේ ඔබ තෝරගන්න. අපි හිතමු 6 7 8 දැන් ඉතින් සමහරට 6ට නම් අඳුර වෙන්නේ නැහැ. හැබැයි අඳුර වෙන වෙලාවට ඔබට පුළුවන් ඒ ටයිම් එක තෝරගන්න පුළුවන් මේ ඩාර්ක් රූම් එක හදාගන්න. ඉතින් මේ ඩාර්ක් රූම් එක හදාගන්නකොට අපි හිතමු ජනෙල් තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඩාර්ක් රූම් එකක් හදාගන්නකොට මේ කට්ටිය හිතනවා අයියෝ දැන් අපිට අපි ඉන්න කුලී ගෙදරක අපිට නැහැ රූම් එකක් නෑ බෙඩ්රූම්ස් දෙකයි තියෙන්නේ. කොහොමද මේ බෙඩ්රූම්ස් දෙක යූස් කරන්නේ? ඒක අඳුරු කරාම අපි ඉන්නේ කොහෙද? කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඔබ හිතන්න එපා. ඔබ පාවිච්චි කරන බෙඩ්රූම් එකම ඔබට පුළුවන් එක පැත්තක් තියෙන බඩු ටික එහෙ මෙහෙ කරලා චූටි තැනක් දරුවා වෙන් කරගන්න. දැන් මගේ දෙමාපියෝ මගේ පාසලේ දෙමාපියෝ හැමෝම තමන්ගේ නිවසේම තමන්ට පුළුවන් ස්ථානවල තමයි නිර්මාණය කරන් තියෙන්නේ. ඉතින් වෙනම කාමරයක් තියෙනවා. ඒකට වෙනම කාමරයක් පාවිච්චි කරනවා. නමුත් ඒක නැති කට්ටිය මොකද කරන්නේ? තමාට තියෙන බෙඩ්රූම් එකම එක පැත්තක් වෙන් කරගෙන අපි හිතමු මෙතන මෙට්‍රස් එකක් දාගෙන එහෙම නැත්නම් ටේබල් එකක් ඇරේන්ජ් කරගෙන ඕගොල්ලන්ට මේ දේවල් ලෑස්ති කරගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මුළු කාමරේම අඳුරු වෙන්න ඕනේනේ. කාමරයක පැත්තක් ගත්තත් මුළු කාමරේම ගත්තත් කාමරේ අඳුරු වෙන්න ඕනේ. ඒකට ඉතින් මේ වගේ චුට්ටක් කර්ටන්ස් හරි වහලා එහෙම නැත්නම් ඒ කර්ටන් එකකිනුත් පේනවා නම් ඔබට පුළුවන් බෙඩ් ෂීට්ස් මොන හරි කළු පාට වගේ බෙඩ් ෂීට්ස් දාලා බෙඩ් ෂීට්ස් වලින් ඔබට පුළුවන් මේ කාමරේ අඳුරු කරගන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි කාමරය අඳුරු වෙන්න ඕනේ. දැන් ඔබ බලනවා ඇති කොහොමද අපි මේ ඩාර්ක් රූම් එක දහවල් කාලේ කරන්නේ කියලා. ඇත්තටම දහවල් කාලේ අපිට කරන්න හරි අමාරුයි. දැන් අපි පාසලේ කරත් චූටි එළියක් හරි කොහෙන් හරි එනවා. ඉතින් අපි පුළුවන් තරම් තියෙන ජනේල් ටික වහලා කරන්න උත්සාහ කරනවා සමහර දේවල්. හැබැයි ඒක 100% සාර්ථක වෙන්නේ මම දෙමාපියන්ට දීලා නිවසේදී කරන එක තමයි ගොඩක් සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රධානම දේ තමයි එහෙනම් ඩාර්ක් රූම් එකේදී අඳුරු වෙන්න ඕනේ. ඊළඟට තමයි ඊළඟ කාරණේ මේ ඩාර්ක් රූම් එක හදාගන්නට කියන්නේ බල්බ් අපි තෝර ගන්න ඕනේ. වර්ණ බල්බ් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් මේකට උචිත වර්ණ වෙන්නේ කොළ නිල්. මම මේක කලිනුත් කතා කරලා තියෙනවා. කොළ නිල් කියන්නේ සාමාන්‍යයෙන් අපි සංසුන් කරන, මනස කාම් කරන, ඒකට කලබලකාරී ස්වභාවයන් අඩු කරන වර්ණයන් තමයි මේ නිල් කොළ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දරුවෝ මේ වර්ණ වලට කැමතිත් එක්ක. රතු කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ එක. දැන් අඳුරු කාමරේක රතු දැම්මොත් එහෙම අපේ ඔළුව විකාර වෙනවා, දරුවත් කලබල වෙනවා. ඒ නිසා අපි රතු පාට පාවිච්චි කරන්නේ නැහැ. ඒතර මේ බල්බ් වල වර්ණ භාවිතයේදී කොළ නිල් භාවිතා කරන්න ඕනේ. ඒක ගොඩාක් ඒ කියන්නේ දරුවව කාම් කරගන්න සහ දරුවව හදාගන්න අපිට ඒක උචිත වෙනවා. ඒතර මේ වර්ණ භාවිතයේදී දැන් මේ බල්බ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් ඒ කාමරේ තියෙන බල්බ් එක දාන හෝල් එකටම නයිට් බල්බ් එකක් විදිහට ඔබට මේ කොළ හෝ නිල් පාට වර්ණයේ භාවිතා කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ මම මගේ පරණ වීඩියෝස් වල ඇති ලයිට් බොක්ස් එකක් අපි කොහොමද හදාගෙන ඒ ආධාරයෙන් ළමයාගේ අවධානය හදාගන්නේ කියන එක. ඉතින් අපිට දෙවරියට පුළුවන් මේ අඳුරු කාමරේ මේ ලයිට් බොක්ස් එක ඇතුළට නිල් හරි කොළ හරි බල්බ් එක දාලා ඒක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් එකක්
ඔබ කැමති විදිහට ඔබට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලයිට් බොක්ස් එකට වඩා අර අඳුරු මේක හොඳයි. හැබැයි මම කියන්නේ අපි කරන ඇක්ටිවිටීස් කරන්න අර ඒ බල්බ් එක පත්තු වෙන අතරම ලයිට් බොක්ස් එකත් ඔයගොල්ලෝ ළඟ තියාගන්න. මොකද ඒක උඩත් අපිට යම් යම් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් නිසා. ඉතින් පළවෙනි එක අඳුරු වෙන්න ඕනේ කාමරේ. බල්බ් වල වර්ණය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ලයිට් බොක්ස් එකක් තිබුණොත් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අඳුරු කාමරේ විශේෂයෙන්ම දැන් අපි කිව්වේ අපිට මේක අඳුරු කියන එක. ඒතර ඒක හරියට අර කාම් වෙන්න ඕනේ. එතකොට ඒ අඳුරත් එක්ක අනිත් එක තමයි නිහඬතාවය. ඒ කියන්නේ අඳුරු කාමරේ වල නිහඬතාවය දැන් එක සද්ද බද්ද ඒ ඇහෙන දේත් එක්ක ඔබට මේ අඳුරු කාමරේ ක්‍රියාකාරකම් කරන්න ටිකක් අපහසුයි. ඒතර මේකේදී හොඳම දේ තමයි කාම් මියුසික් එකක් මේ අඳුරු කාමරේ යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මගේ වීඩියෝස් වලත් කාම් මියුසික් ඇති. ඔබ කාම් මියුසික් එක කියන්නේ මෘදු ආලෝකය, ඒ වගේම ශබ්ද අඩු කිරීම, ඊළඟට සංවිධානාත්මක අවකාශයක් ඔබ හදා ගන්න ඕනේ. සංවිධානාත්මක අවකාශ කියන්නේ මෘදු ආලෝකය කියන්නේ අපි අර කියපු වර්ණ දේවල් වලට ශබ්ද. ශබ්ද වලදී ගොඩාක් ශබ්ද ඇහෙන, ළමයා ගෝසාකාරී වෙන ඒ දේවල් එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒතර හොඳම දේ තමයි ඔය දැන් කරන ඇක්ටිවිටීස් එක දැන් අපිට මේ තෙරපි රූම් එකේදී අපිට කරන්න පුළුවන්. එයාට ස්පීච් තෙරපි එකක් වුණත් යන්න පුළුවන්. ඊළඟට ඇඟ මසාජ් කරන ඒවා යන්න පුළුවන්. සෙන්සරි ඇක්ටිවිටීස් යන්න පුළුවන්. ඊළඟට වෙන අයි කෝඩිනේට් ඇක්ටිවිටීස් යනවා. දැන් ලයිට් බොක්ස් එක උඩ තියලා අපිට පුළුවන් බීට්ස් අමුණන ඒවා, බීට්ස් දාන ඒවා, ඩ්‍රයි බෝරින්, වෝටර් බෝරින්ස් මේ වගේ ඕන දෙයක් යූස් කරන්න පුළුවන්. ඔබට ඔබගේ දරුවන් ගැන සොයා බැලීමට පවා කාලයක් නොමැති කාර්යබහුල ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ අතර ඔබට විශේෂ අවශ්‍යතා දරුවෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ඔටිස්ටික් ADHD දරුවා වෙනුවෙන් සුදුසු පාසලක් නැත්නම් තෙරපි මධ්‍යස්ථානයක් සොයා ගැනීමට අනිවාර්ය වේ. එසේ සොයාගත එය ඉතා මිල අධිකයි. ටෙනිස් කාසල් විශේෂ අවශ්‍යතා පාසලෙන් දීර්ඝ පළපුරුද්ද හේතුවෙන් නිවසේ සිටම ඔබේ දරුවා සමාජගත කිරීමේ විශේෂ වැඩසටහනක් අප සතු ඇත. ඔන්ලයින් තාක්ෂණය හරහා ලොව පුරා දරුවන්ට සාර්ථක අත්වැලක් වූ මෙම වැඩසටහන ඔබටත් අවශ්‍ය නම් ඔබටත් ඔබගේ දරුවාව සාර්ථක ලෙස සමාජගත කළ හැක. ඔබටත් ඉතාම ලේසියෙන් අප හා සම්බන්ධ විය හැක. ඒ දෙමාපියන් ලබාගත් ඒ ආශිර්වාදය අදම ඔබ ළඟා කරගන්න. එසේනම් නොපමාව වැඩි විස්තර සඳහා අප අමතන්න. ස්තුතියි. ඒ වැඩ යන අතර ඔබට පුළුවන් අර කාම් මියුසික් එක එයාට ඇහෙන්න සලස්සන්න. ඉතින් ඒක හරිම වැදගත් වෙනවා. ඊළඟට හොඳම දේ තමයි මේ අඳුරු කාමරේදී ඔබ හිත කාමී ක්‍රියාකාරකම් ඇක්ටිවිටීස් ටිකක් ලෑස්ති කරගන්න ඕනේ. ඒතර දැන් ඔය මං කිව්ව දේවල් තමයි කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ ඇඟ මසාජ් කරන. හරි මේ කාම් මියුසික් එක ඇහෙනවා. අර ආලෝකයේ තියෙනවා. මේ අඳුරු කාමරුන්න පබාව මසාජ් කරන ඇක්ටිවිටීස් ටික ඔබට යන්න පුළුවන්. සෙන්සරි කොට්ට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඩ්‍රයි බෝරින්, වෝටර් බෝරින් භාවිතා කරන්න පුළුවන්. අනන ඇක්ටිවිටීස් යන්න පුළුවන්. මේ වගේ ක්‍රමානුකූලව ඔබ එකින් එක මේ වගේ ඇක්ටිවිටීස් වලට යොමු වෙන්න පුළුවන්. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පුළුවන් වුණොත් ඩාර්ක් රූම් එක ඇතුලේ කොහොමද අපි මේ තෙරපි කරගෙන යන්නේ, එහෙම නැත්නම් ඇක්ටිවිටීස් වලට අවධානය දෙන්නේ කොහොමද කියලා මම එකක් දෙකක් හරි ඔබට ඉදිරිපත් කරන්න බලන්න. ඉතින් මට අද දවසේ ඔබට කියන්න ඕනේ උනේ නිවසේදී ඔබ කොහොමද ඩාර්ක් රූම් එකක් නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් ඒකදී ඔබ මේන් හිතන්න ඕනේ කාමරය අඳුර වෙන්න ඕනේ, ආලෝකයේ වැදගත් වෙනවා, ශබ්ද ගැන වැදගත් වීමක් තියෙන්න ඕනේ, බබාට ගන්න ඇක්ටිවිටීස් හරි සංවිධානාත්මක සහ වැදගත් දේවල් වෙන්න ඕනේ. ඉතින් මේ ටිකත් එක්ක ඔබේ නිවසේ ඔබට ඩාර්ක් රූම් එකක් හදාගෙන ඔබට ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඉතින් ඔබ උත්සාහ කරන්න ඔබ ඩාර්ක් රූම් එකක් ඔබේ නිවසේම නිර්මාණය කරගන්න. ඉතින් ඔබට ඉඩපාඩු තියෙන ලොකු ගෙවල් තියෙන අය නම් ඔබට පුළුවන් වෙනම කාමරයක් මේ වෙනුවෙන් සූදානම් කරගන්න. ඉතින් ඔබට ඒ ගැන තවත් වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔබට පුද්ගලිකව මට කතා කරන්න පුළුවන්. කතා කරොත් මම ඔබට තව ඇඩ්වයිස් ටිකක් දෙන්නම් කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. ඉතින් මේක ඔබ අත්හදා බලන්න. විශේෂයෙන්ම ඔටිසම් හයිපර් ඇක්ටිව් දරුවන්ව පාලනය කරන්න සහ අවධානය දිනා ගන්න උන්ව සංසුන් කරගන්න මේ ක්‍රමවේදය ඉතාම වැදගත්. ස්තුතියි.